කොහොමද ඉතින් ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මගේ ජීවිත කතා පොතෙන් එකම එක දවසක හවස් වරුවක වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බෙදා ගන්න තමයි ඉතින් ඔන්න හදන්නේ. ටිකක් හවස් වෙලා යන්න පොඩි ගමනක් තියෙන හින්දා ගෙදර අස්පස් කරලා අතු ගාලම ගෙදර ක්ලීන් කරලම යන්න ඕන කියලා හිතුණා. එතකොට මට ගෙදර ආවට පස්සේ ඉතිරි වැඩ ටික කරගන්න ලේසි වෙන හින්දා බලන්න එන්නකෝ අද මම කොහෙද යන්නේ කියලා. අපේ නංගිගේ වෙඩින් එක ළඟම තියෙනවා. ඉතින් ඒකට සාරි ජැකට් එක මහන්න දුන්නා. ඒ ටික අරගෙන එන්න තමයි යන්නේ. ඔය තියෙන්නේ අද මගේ අවුට්ෆිට් එක. බලන්නකෝ ඒක හොඳද නරකද කියලා. මේ දවස්වල නම් පුදුම අවසරක් තමයි තියෙන්නේ. හවස 5:05 විතර වෙනකම්ම ඒ අවුව ඒ විදිහටම තියෙනවා. දකින්න ඇති මල්වල ඒවා ඔක්කොම නැලවිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිටත් මේ දවස්වල ඉන්න හරිම අමාරුයි. මේ හින්දා උදේටවත් දවල්ටවත් නොයා මේ වගේ ඉර බැහැගෙන ගියාට පස්සෙම තමා ගමන් යන්න හොඳම කියලා මම නම් මේ දවස් ටිකේ හිතාගෙන තියෙන ගමන් සේරම යන්නේ ඕන් ඔය වෙලාවට තමයි මේ දවස් ටිකේම. ඈතින් ලස්සනට ඉර බැහැගෙන යනවා බලාගෙන අපි ඉක්මනටම ටවුන් එකට ගියා. ඉතින් ගියාට පස්සේ ඒ නැන්දා මගේ ජැකට් එකේ අන්තිම කොටස මහ තමා හිටියේ. ඒ ටිකත් මහලා ඉවර වුණාට පස්සේ අරගෙන තව චූටි වැඩ වගේකුත් තිබුණා. ඒ ටිකත් කරගෙන අපි ඉක්මනටම ගෙදර එන්න පිටත් වුණා. හස්බන්ඩ් කිව්වා අද රැට රොටි කමු කියලා. ඉතින් පිටි ටික අනලා තමා ගියේ. දැන් රොටි ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ ගෙදර රොටි කන ජාතික ආහාර වේල පරිප්පු තමා. පරිප්පු හොද්දක් තමයි ඉතින් රොටි කන්න හදාගත්තේ. දැන් ඉතින් කාලා හැම ඉවර වෙලා හෙට උදේට උයන්න කරන දේවල් තමයි ඔය ලෑස්ති කරගන්නේ. එතකොට මට හෙට උදේට නැගිටලා ඒ ටිකත් උයා ගන්න ලේසි වෙනවා. ඇත්තටම උදේට නැගිටලා මුල ඉඳන් කොනක ඉඳන් එහෙම කපලා එළවලු ටික ලෑස්ති කරගන්න කැමති නෑ. ඉක්මනට පිරිසිදු උයා ගන්න තියෙනවා නම් මට ඒක හිතට ලොකු සහනයක් වගේ දැනෙනවා. දැන් ඒක පුරුදු වෙලා හින්දාම වෙන්නේ නැති. ඉතින් ඒ ටිකත් ওই විදිහට කරගත්තා. බලන්නකෝ මම හෙට උදේට උයන්න ලෑස්ති කරගන්නේ මොනවද කියලා. ඉතින් ඒ ටිකත් පිළිවෙලට බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දාගෙන ඉවර වෙලා මම ආවා එළියට. ඉතින් බලන්නකෝ අහස කොයි වගේද කියලා. අද පොඩ්ඩක් වැහි අඳුර වගේ තියෙනවා. හරිම ලස්සනයි. අහස එක වෙලාවට එක විදිහට වෙනස් වෙනවනේ. මම ඒ වෙනස් වීම බලන්න ආසයි. ඉතින් ඔයාලත් මම වගේ අහස දිහා බලාගෙන ඉන්න ආස ළමයිද කියලාත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි ගොඩක් දැන් ෆෝන් වලටම හුරු වෙලා ඉන්න හින්දා මේ වගේ පරිසරයත් විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් මනසට සුවයක් දැනෙන දෙයක්. ඉතින් අද කලින්ම කාපු හින්දා
ග්‍රීන් ටී එකක් බොන්න තමයි යන්නේ. දැන් නම් ඉතින් ටිකක් රෑ වෙලා තමයි තියෙන්නේ. මේක නිදහසේ බීලා මගේ දවස ඉතාමත්ම සංසුන් විදිහට ඉවර කරන්න තමයි මේ අද දවසේ මගේ මේ වෙලාව මම පොඩි මී ටයිම් එකක් කරගන්නවා. ඉතින් ෆෝන් එකක්වත් පොතක්වත් කිසිම දෙයක් නැතුව මේ ග්‍රීන් ටී එක රස විඳින ගමන් මේ දවස්වල හරිම රස්නේ. ඉතින් ෆෑන් එකක් දාගෙන පොඩි මනෝපාරක් ගහගෙන ඉතින් ওই විදිහට මගේ මී ටයිම් එක ගන්නවා. ඉතින් අද ගොඩාක් මහන්සි දවසක් උදේ ඉඳන් වැඩ ගොඩක් කරා. ඉතින් මේ ටයිම් එක ඒක ගොඩක් ලොකු දෙයක් කියලා හිතෙනවා. මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් අපි ගෑනු ළමෙක් වෙලා චූටි කාලේ ඉන්න විදිහට ඉන්න බෑ. ලොකු වෙනකොට වගකීම් වැඩි. ඉතින් ඒ සේරම හරිම පිළිවෙලට පිරිසිදුවට කරලා අපි සාධාරණව ජීවත් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඉතින් අද කලින්ම ටිකක් නිදා ගන්න හිතුවා. ඇඳ හදලා ඔය විදිහට නෙට් එකක් දාලා ඉවර වෙලා මම මේ වොෂ් එකක් දාගෙන ඉතින් අද කලින්ම නිදා ගන්නවා. උදේ ඉඳන්ම වැඩ වැඩි දවස්වලට ඔය වගේ කලින් නිදා ගන්න දවස්ත් එනවා. ඉතින් මං හිතනවා මේ විදිහට 9:00 විතර වෙද්දි ටිකක් කලින් නිදා ගන්නකොට ඒක ඊළඟ දවස ප්‍රබෝධවත්ව ගත කරන්න මුල ඉඳන්ම පටන් ගන්න. ඒකෙන් ලොකු ඉමේජ් එකක් ලැබෙනවා කියලා. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. බුදු සරණයි.